මාත්‍යා කොහෙ ගියාද දන්නේ නැහැ. අයියෝ මාත්‍යා හොදටම තෙමිලානේ. කොහෙද ගියේ? අපි මේ බයෙන් හිටියේ. මට හරිම සීතලයි වේලු. අපි ඉක්මනට යමු මාත්‍යා. උමා ඉක්මනට ටවල් එකක් ගේන්න මාත්‍යා හොදටම තෙමිලා. ඉන්න මම ගේන්නම්. අපරාධේ මාත් මහත් එක්ක ආව නම් මෙහෙම වෙන්නේ නැහැ. මෙන්න ටවල් එක. මම මාත්‍යට බොන්න උණු කෝපි එකක් අරන් ඉන්නම්. මට මාර වැඩක් නෙවුනේ වේලු. ඒයි මහත්තයා. මොකවත් කරදරයක්වත් වුණාද? සීතල නිසා මම කොෆි එකක් බොන්න තැනක් හැව්වා. කවුද මන්ද ගෑනු ළමයෙක් කිව්වනේ කන්ද උඩ කඩයක් තියෙනවා කියලා. ඒ මොන බොරුවක්ද? කන්ද උඩ තියෙන ලයිමනේ මහත්තයා. කවුරුණත් මාත්‍යව හොදටම රවට්ටලා. මේ ගමෙත් ඉන්නවා මාත්‍යා ඔහොම වැඩ කරන නැහැදිච්ච කෙල්ල කොල්ලු. ආයේ දවසක හමු වුණොත් මට ඒ ළමයාව පෙන්වන්නකෝ. මම එයාට කියලා දෙන්නම් මාත්‍යා කවුද කියලා. අයියෝ ඒකට කමක් නැහැ වේලු. දැන් ඔක අපි අමතක කරමු. හැබැයි එයා කරපු දේ නිසා මම මේ ගමේ තැන් ගැන ටිකක් දැනගත්තා. වේලු දැන් බංගලෝ එකේද ඉන්නේ? ගෙදර යන්නෙම නැද්ද? මාත්‍යා එන්න කලින් නම් මම දවල් වරුවට ඇවිල්ලා බංගලාව සුද්ධ පවිත්‍ර කරලා ගෙදර යනවා. දැන් ඉතින් මහත්තයා දාලා මං කොහොම යන්නද? හැබැයි මාත්‍යාවත් හරි පාළුවට ගිහින් තිබ්බ බංගලාවම එළිය වුණා. ඉතින් වේලුට ඕනම වෙලාවක ගෙදර ගිහින් එන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අනේ මාත්‍යා. එහෙම කරන්න බෑ. මේක ඉතින් මගේ රස්සාවනේ. මාත්‍යා හෙට උදේම වත්තට යනවා නේද? ඔව් වේලු. මම හෙට ඉඳලම වැඩ පටන් ගන්න ඕන. මම හිතන්නේ මම ටිකක් කලින් නිදාගත්තොත් හොඳයි වේලු. මගේ ඔළුවත් ටිකක් රිදෙනවා. අනේ ඇයි මාත්‍යා? මේ වෙද එක නිසා වෙන්නේ නැති. අනික මම අද හොදටම වැස්ස තෙමුණානේ. කොහොම ඉන්නකෝ මම පස්පංගුවක් අම්බගෙන එන්න. ඒකත් බීලම නිදාගමු. මාත්‍යා ඇතුළට එන්න වේලු. මහත්තයා අද වත්තට යනව නේද? අනේ වේලු මට ටිකක් සනීප මදි වගේ. මම ටිකක් දවල් වෙලා වත්තට යන්න. මාත්‍යා මේ අගත් හොඳටම රත් වෙලානේ. අපි බෙහෙත් ටිකක් ගන්න යමුද? ඕන නැහැ වේලු. හරි එහෙනම් මාත්‍යා ටිකක් නිදා ගන්න. මම වත්තට ගිහින් කියන්නම්කෝ මාත්‍යා දෙන්නේ නැහැ කියලා. මම මාත්‍යාගේ උදේ කෑම කාමරේටම අරන් එන්න. අර කෙල්ල නිසා තමයි මේ හැමදේම. මගේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා. රූම් එක ඇතුළට වෙලා ඉන්න බෑ. කොහොම හරි එළියට ගිහින් අර කෙල්ලව හොයාගන්න ඕන. කරන්නම්කෝ ගොපලු කෙල්ලට මම හොද වැඩක්. උමා ආවද? ඒල උදේම පණවිඩයක් එව මහත්තයට සනීප නැහැ කියලා. දැන් කොහොමද මහත්තයා? මට දැන් සනීපයි උමා. කෝ වේලු? වේලු ගියා වත්තට. මහත්තයා අද එන්නේ නැහැ කියලා පණවිඩය දෙන්න. තවම ආවේ නැහනේ. තව ටිකකින් එයි මහත්තයා. අද නම් හොදටම ඉර පායලා නේද උමා? මෙහෙ එහෙම තමයි මහත්තයා. මේ හොදට පායලා තියෙනවා. එකපාරම වහිනවා. උමා මම ටිකක් එළියට ගිහින් එන්නම්. අනේ මහත්තයා. මේ අසනීප තියාගෙන නම් එළිය යන්න එපා. උමා බය වෙන්න එපා. මම පරිස්සමෙන් ගිහින් එන්නම්. අනික මට දැන් සනීපයි. මාත් මේ පළාතට හුරු වෙන්න එපයි. අනේ මාත්‍යා ඔන්න වැඩි දුරකට නම් යන්න එපා. ඉක්මනින් බංගලාවට එන්න. මතකයිනේ මේ වෙච්ච දේ. මාත්‍යට සනීපුණාම වේලු එක්ක යන්න පුළුවන් ඇවිදින්න. හරි උමා මම වැඩි දුරක් යන්නේ නැහැ. ඉක්මනින් එන්නම්. මට අර ගොපලු කෙල්ල මතක් වෙද්දි නම් මේ ගමේ ලස්සනත් අමතක වෙලා යනවා. මම කවුරු කියලා හිතාගෙනද දන්නේ නැහැ එහෙම කළේ. ඔහොම නවතිනවා. මටද කතා කළේ? ඔව්
මෙතන වෙන කවුරුත් නැහැනේ. මොකද? තමුසේ මොකද ඊයේ මට බොරු කිව්වේ? දන්නවද? මම ඊයේ කන්ද මුදුනටම නැග්ගා. ඒ මදිවට වැස්සටත් එමුණා. මේ මට තමුසේ කියන්න එපා හරිද? ඇයි කන්ද නැගලා ගොඩක් මහන්සිද? මට ගොපලු කෙල්ල කිව්වේ මොකටද? ඒකයි මං ඔහෙම කළේ. එහෙම කිව්වේ නමක් දන්නේ නැති නිසානේ. මම සාරදා. සාරදා. අපේ ගෙදර බලු පැටියගේ නමත් ඒ වගේ. මාව කේන්ති කරගන්න එපා ශරිද. මම කවුරු කියලාද හිතන් ඉන්නේ? මගේ අප්පා තමයි මේ වත්තේ බංගලාව බලාගෙන්නේ. වත්තේ මහත්තයාගේ හැම දෙයකටම ඉන්නේ අපේ අප්පා තමයි. වැඩි සද්ද එපා මහත්තයාට කියලා එලවලා දානවා හරිද? මේ මුළු වත්තම එයාලගේ. ඒ කියන්නේ මේ වේලුගේ දුවද? එහෙනම් මම කවුද කියලා දැනගත්තොත් මේකට තරුපෙනේ. ඇයි? මොකද සද්ද නැත්te බය වුණාද? ඔව් ඔව්. මම ඔයාගේ අප්පටත් බයයි, මේ වත්තේ මහත්තයාටත් බයයි, ඔයාටත් බයයි. ඒක හොඳයි. මම කොහොමද වේලුට කියන්නේ? ඊයේ මට බොරු කිව්වේ වේලුගෙම දුව කියලා. එක්ක මම ඒ ගැන කියන්න ඕන නැහැ. ඒක අමතක වෙලා යන්න දෙන්න ඕන. එකපාරම අහස කළු වුණේ වැස්සක් එන්න වගේ. ඉක්මනට බංගලයකට යන්න ඕන. නැත්තම් අදත් මගදීම නාන්නයි වෙන්නේ. සාරදා